ඉතින් මගේ මේ වයිරල් ගිය අල ටොෆී රෙසිපි එක ගැන ගොඩාක් අය මගෙන් අහලා තිබ්බා. ඉතින් ගොඩාක් අයට මේක හරියට ඇවිල්ලා තිබ්බේ නැහැ. සමහරුන්ට මේක හයි වෙලා වැඩි වෙලා තිබ්බා. සමහරුන්ට මේක දොදොල් වගේ වෙලා තිබ්බා. ඉතින් ඔයාලා මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තරත් එක්ක හරියටම කොහොමද අල දෝසි හදාගන්නේ කියන එක මම අරගෙන ආවා. ඉතින් මට මේකට වියදම ගියේ රුපියල් 150කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒ වුණාට මේකෙන් රුපියල් 10 ප්‍රමාණි කෑලි 30ක් වගේ කපා ගන්න පුළුවන්. මම හිතනවා මේක ස්වයං ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට ගොඩාක් හොඳ රෙසිපි එකක් කියලා. ඉතින් මේකෙදි මට අල ග්‍රෑම් 250ක්, සීනි ග්‍රෑම් 325ක වගේ ප්‍රමාණයක්, වැනිලා මේස හැන්දක්, ගොඩාක් උක්කු පොල් කිරි මේස හැදි 5ක වගේ ප්‍රමාණයක් අවශ්‍යයි. මේ බලන්නකො මගේ පොල් කිරි එක මං ගොඩාක් උක්කුවට අරගෙන තියෙන්නේ. තව එක්ස්ට්‍රා මේස හැදි 2ක වගේ ප්‍රමාණයකුත් අපිට අවශ්‍ය වෙනවා. ඉස්සෙල්ලම අල ටික මේ වගේ හොඳට පොතු අරගන්න. ඊට පස්සේ අල ටික පොඩි කෑලි වලට කපා ගන්න. කපලා හොඳට තඹ ගන්න. මේ වෙලාවේ මේ අල එකට මොනවත්ම දාන්න යන්න එපා. නිකම්ම අල ටික වතුරෙන් තඹ ගන්න. දැන් තඹගත්ත අල එකේ වතුර පෙරා ගන්න. ඊට පස්සේ අල ටික හොඳට චොප් කරගන්න. මේ වගේ කෑලි නැති වෙනකන් හොඳට චොප් කරගන්න. දැන් මේ අල ටික අපි මිශ්‍රණය හදන්න යන භාජනයට එකතු කරගන්න. ඔයාලා නයිස් ස්ටික් භාජනයක් පාවිච්චි කරනවා නම් ගොඩාක් හොඳයි. එතකොට මිශ්‍රණය ඇතුළේ ඇලෙන්න බලන ප්‍රමාණය අඩුයි. ඊට පස්සේ මේකටම අපේ සීනි ටිකත් එවෙලෙම එකතු කරගන්න. මතක තියාගන්න මේ වෙලාවේ ඔයාලා ලිප්ප මද ගින්දරේ තියාගන්න ඕනි. දැන් සීනි ටිකයි අල ටිකයි හොඳට කලවම් කරන්න. බලන්නකෝ එතකොට මේක ලස්සනට දියාරු මිශ්‍රණයක් වගේ වෙනවා. අපි මේකට වතුර එකතු කරන්නේ නැහැ. මේ සීනි අලයි විතරයි මේක දැන් තියෙන්නේ. ඒ වගේම ලිප්ප මද ගින්දරේ තමයි තාමත් අපි තියාගෙන තියෙන්නේ. මිශ්‍රණය මේ වගේ දියාරු වුණාම අපි අපේ උක්කු පොල් කිරි ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට කලවම් කළා අපි වැනිලා ස්වල්පෙකුත් වැනිලා මේස හැන්දක් මේකට එකතු කරගන්නවා. දැන් මම මේකට එක්ස්ට්‍රා මේස හැදි 2ක් විතර එකතු කරගන්නවා. එතකොට අපිට මේක කෑලි කපා ගන්න ගොඩාක් ලේසියි. දැන් ඔයාලට පේනවා ඇති අපේ මිශ්‍රණය ටිකෙන් ටික උක්කු වෙගෙන එනවා. තාමත් ඔයාලා මද ගින්දරේම මේ විදිහට උක්කු වෙන දෙන්න මිශ්‍රණය. දැන් මිශ්‍රණය මේ වගේ එකතු කරගන්න පුළුවන් මට්ටමට ආපුහාම ඔයාලා ලිපේ ගින්දර ගොඩාක් අඩු කරන්න ඕනි. දැන් මේ මිශ්‍රණය මේ විදිහට අඩු ගින්දරේ ඔයාලා හැදිගා ගන්න. තාම මේක ඔයාලා ලිපෙන් බා ගන්න ඕනි මට්ටමට ආවේ නැහැ. මේ විදිහට ටික වෙලාවක් හැදි ගන්න. මතක තියාගන්න ගොඩාක්ම අඩු කරලා තියාගන්න මේ වෙලාවේ ගින්දර. දැන් මිශ්‍රණය මෙන්න මේ වගේ කෙදි වගේ හැදීගෙන එද්දී ඔයාලා මේ පේනවද උඩින් නිකන් කැටි ගැහිලා වගේ කෙදි වගේ හැදීගෙන එනවා. එන්න ඒ වෙලාවේදී ඔයාලා මේ මිශ්‍රණය ලිපෙන් බා ගන්න ඕනි. බලන්න මේ වෙලාවේදී මගේ මිශ්‍රණය තියෙන විදිහ. මේක ලිපෙන් බාලා ඔයාලට පුළුවන් තරම් ඉක්මනට තුනී කරගන්න ඕනි. මම එක්ස්ට්‍රා තවරුප්පු තැටියකට මේ වගේ ඉක්මනටම මිශ්‍රණය තුනී කරගන්නවා. මම මේකට හැන්දක් හා කිරිපිටි කොලයක් තමයි පාවිච්චි කළේ. මට ස්පැචුල එකක් නැති නිසා ඔයාලා මේක කඩේට දාන්න බලාපොරොත්තු වෙනවා නම් මේක ගොඩාක් හොඳට තුනී කරගන්න. දැන් මම තුනී කරගත්ත මිශ්‍රණය මේ විදිහට කෑලි කපලා මේක නිවෙන්න තියෙනවා. මේක නිවෙද්දි ගානට අපේට අවශ්‍ය කරන පදමට මේක හයි වෙලා එනවා. හයි වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේකෙන් කෑලි වෙන් කරගන්න. ඉතින් මතක ඇතුව මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අලුත් රෙසිපි එකකින් ආයෙත් හම්බෙමු. බලන් හිටියට thank you.